හත්ඇවිරිදි බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අපූරු දඬුවමක් ප්‍රකාශයට පත් කළා. මෙසේ දඬුවම් නියම වුණේ 62 ඇවිරිදියේ පසුවන පස්දරු පියෙකුටයි. පස්දරු පියෙකුට මේ ආකාරයේ කුඩා දරුවෙකුට බරපතල ලිංගික අපචාරයක් කරන්න පුළුවන්ද? මේක තමයි මේ නඩුව පුරාම මතුවෙච්ච ප්‍රශ්නය. ඉතින් මේ නඩුවේදී සිද්ධ වෙච්ච දේවල් කුමක්ද කියලා අපි මේ වීඩියෝවෙන් ඔබ වෙත කරුණු ඉදිරිපත් කරනවා. මේ සිද්ධිය වාර්තා වෙන්නේ 2015 වසරේ. මේ සිද්ධියට මුහුණ දෙන කුඩා දැරිය සත්වන වියේ පසුවන අතර ඇය දෙවන වසරේ අධ්‍යාපනය ලැබුවා. දිනක් මේ දැරිය මේ පාසලට යනවා. පාසලට ගියාට පස්සේ ඇයගේ මව ගර්භණී භාවයෙන් පසුවීම නිසා ඇයගේ පියා මේ මවත් අරගෙන රෝහල වෙත යනවා. රෝහලට ගිය නිසා රෝහලේ කටයුතු නිසි වේලාවට අවසන් කරගන්න බැරිවීම හේතුවෙන් පාසල අවසන් වෙන වෙලාවට මේ පියාට පාසල කරා එන්න බැරි වෙනවා. ඒ අනුව පියා මොකද කරන්නේ? තමන්ගේ නිවසට නිතර ඇවිත් යන මේ විත්තිකරුට කතා කරලා කියනවා ඉස්කෝලේට ගිහිල්ලා මේ ළමයව අරගෙන එන්න කියලා. ඒ අනුව මේ පුද්ගලයා ත්‍රිවිල් රථයකින් ගිහිල්ලා දරුවව අරගෙන නිවසට එන්න පිටත් වෙලා එනවා. පිටත් වෙලා එන අතරේ මේ පුද්ගලයා අතරමඟදී මේ දැරියට අයිස්ක්‍රීම් එකක් අරන් දෙනවා. මේ අයිස්ක්‍රීම් එක කන අතරතුර මේ පුද්ගලයා ඒ දැරියට ප්‍රකාශ කරනවා අපේ ගෙදර පොඩි ළමයි ගොඩක් ඉන්නවා. ඔයාට ඒ ගියොත් සෙල්ලම් කරන්න පුළුවන් යන්න කැමතිද කියලා. ඒ අනුව දැරියත් ඒ නිවසට යන්න කැමැත්ත පළ කරනවා. ඒ අනුව මේ පුද්ගලයා අදාළ දැරියත් අරගෙන තමන්ගේ නිවසට යනවා. ඒ නිවසට ගිය අවස්ථාවේ ඒ කුඩා දරුවන් තියා කවුරුන්වත් නැති බව දැරියට පැහැදිලි වෙනවා. ඒ අවස්ථාවේදී මේ නිවස තුළ තමයි මේ පුද්ගලයා දැරියට අර බරපතල ලිංගික අපචාරය සිද්ධ කරන්නේ. ඉන්පසුව මේ පුද්ගලයා මේ දැරියවත් අරගෙන ඇයගේ නිවසට පිටත්ව යනවා. නිවසට ගිහිල්ලා දැරිය මවට බාර දීලා කියනවා මට හරි මාන්සි මට තේ එකක් හදලා දෙන්න කියලා. ඒ අනුව දැරියගේ මවත් ඉක්මනට තේ එකක් හදලා මේ පුද්ගලයාට ලබා දෙනවා. පස්සේ මේ පුද්ගලයා තේ එකක් බීලා පිටත් වෙලා යනවා. ඉතින් මේ පුද්ගලයා පිටත්ව ගියාට පස්සේ මේ දැරියගේ හැසිරීම අසාමාන්‍ය බව මව තේරුම් ගන්නවා. මේ දැරිය කිසියම් බීතියකින් පසුවන බවත් ඊටම গুপ্ত ස්වරූපයෙන් කටයුතු කරන බවත් මවට පෙනී යනවා. ඒ අනුව මව දැරියගෙන් ප්‍රශ්න කරනවා ඔබ මෙහෙම ඉන්නේ ඇයි කියලා. පස්සේ දැරිය කියනවා ඊට පස්සේ මම අර අංකල් එක්ක ඉස්කෝලේ යන්නේ නැහැ. මාව එයාත් එක්ක යවන්න එපා කියලා. පස්සේ මව හාරවුස්සලා ප්‍රශ්න කරනවා ඇයි ඔයා එහෙම කියන්නේ? මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද වුනේ කියලා. පස්සේ දැරිය Taman මූණ දුන්න ඊටාම අවාසනාවන්ත මේ ඛේදවාචකය ගැන මවට ප්‍රකාශ කරනවා. මේක ඇසළු ගමන් මව කෝපාවිෂ්ඨ වෙනවා. ඇය වහම දරුවත් අරගෙන දෙමටගොඩ පොලිසියට යනවා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. දෙමටගොඩ පොලිසිය නිලධාරීන් කියනවා මේ පැමිණිල්ල අපිට බාර ගන්න බෑ. ඕගොල්ලෝ ගිහිල්ලා ග්‍රෑන්ඩ් පාස් පොලිසියට මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව මව වහම දැරියත් අරගෙන ග්‍රෑන්ඩ් පාස් පොලිසියට ගිහිල්ලා මේ පැමිණිල්ල ඉදිරිපත් කරනවා. ග්‍රෑන්ඩ් පාස් පොලිසිය නිලධාරීන් මේ පැමිණිල්ල සටහන් කර ගැනීමෙන් පස්සේ දරුවව යොමු කරනවා ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත. ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් ඉතාම සූක්ෂම ආකාරයට දැරියගේ සාක්ෂිය වීඩියෝ ගත කරලා ඉතාම හොඳ පරීක්ෂණයක් සිදු කරලා නීතිපතිවරයා මාර්ගයෙන් මේ විත්තිකරුට කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනවා. එම අධිචෝදනා පිළිබඳ දීර්ඝ නඩු විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එහි තීන්දුව ප්‍රකාශයට පත් කළා. තීන්දුව දෙමින් විනිශ්චයකාරවරයා සඳහන් කර සිටියා අදාළ දරුවා අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවලට විත්තිකරු වරදකරු කරන බව. ඒ අනුව දඬුවම් නියම කිරීමට පෙර කරුණු දක්වන්න කියලා විනිශ්චයකාරවරයා රජයේ නීතිඥවරියට දැනුම් දුන්නා. එහිදී රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියා මේ විත්තිකරු විසින් සිද්ධ කරලා තියෙන අපරාධය සුළුෙන් තකන්න බෑ කියලා. මොකද මොහු 62 හැවිරිදි වියේ පසුවන පස් දරු පියෙක්. මේ සිද්ධිය වෙන අවස්ථාවේ ඔහු 53 වෙනි වියේ පසු වුණා. ඔහු පස් දරු පියෙක් කිව්වට ඒ දරුවන් පස් දෙනාම ගැහැණු දරුවන්. ඉතින් ගැහැණු දරුවන් පස් දෙනෙක් සිටින පියෙකුට මේ වගේ අපරාධයක් කරන්න පුළුවන්ද කියලා රජයේ නීතිඥවරිය
අධිකරණයෙන් ප්‍රශ්න කළා. ඒ නිසා මේ පුද්ගලයාට නීතියෙන් ලබා දෙන්න පුළුවන් උපරිම දඬුවම් ලබා දෙන්න කියලයි රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ. පින්පසුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. මේ නීතිඥවරයා සඳහන් කර සිටියා තමස් නිවාදායකයා දරුවන් 5 දෙනෙකුගේ පියෙකු බවත් ඔහු 62 හැවිරි වී පසුවන බව. ඔහු වසර 8ක් පමණ ක්ෂය රෝගය සහ වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබන අතර ඔහුගේ රෝගී තත්ත්වය සැලකිල්ලටගෙන ලිහිල් දඬුවමක් නියම කරන්න කියලයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඉතින් මේ දඬුවම් නියම කිරීමට පෙර මේ අතවරයටපත් දැරියගේ මවට යමක් කීමට තිබේදයි විනිශ්චයකාරවරයා ඇයගෙන් ප්‍රශ්න කළා. ඒ අවස්ථාවේ අධිකරණය ඉදිරියට පැමිණි දැරියගේ මව සඳහන් කළා තමන්ගේ දරුවාට වෙච්ච අපරාධය වගේ අපරාධයක් තවත් දරුවන්ට නොවන ආකාරයට මේ පුද්ගලයාට දැඩි දඬුවම් ලබා දෙන්න කියලා. ඉදිරිපත් වෙච්ච සියලු කරුණු සලකා බැලූ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සඳහන් කළේ මේ විත්තිකරු සිද්ධ කරලා තිබෙන අපරාධය සැලකිල්ලට ගැනීමේදී ඔහුට ලිහිල්ව කටයුතු කරන්න හැකියාවක් නැහැ කියලා. මොකද විත්තිකරු ගැහැණු දරුවන් 5 දෙනෙකුගේ පියෙකු වශයෙන් ගැහැණු දරුවන්ගේ වටිනාකම ඔහු වටහාගෙන නොමැති බව තමයි විනිසුරුවරයා සඳහන් කර සිටියේ. විශේෂයෙන්ම කාන්තාවන්ගේ සහ ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවට වර්තමානයේ විශාල සමාජ මතයක් ගොඩනැගී තිබෙන අවස්ථාවක මේ වගේ සිද්ධීන් ගැන ජනතාව විශේෂයෙන් අවධානයෙන් පසුවන බව විනිසුරුවරයා පෙන්වා දුන්නා. ඒ අනුව විත්තිකරුට තිබෙන චෝදනාවල ස්වභාවය සැලකිල්ලටගෙන ඔහුට ලිහිල්ව කටයුතු කළ නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා ඔහුට බරපතල වැඩ සහිත වසර 17ක සිරදඬුවම් නියම කරන බවත් සඳහන් කර සිටියා. මේ ආකාරයේ වීඩියෝ නැරඹීමට ඔබට අවශ්‍ය නම් ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමටත් share කිරීමටත් අමතක කරන්න එපා. මොකද ඔබ ලබා දෙන සහයෝගය අපේ ඉදිරි ගමනේ විශාලම ශක්තිය බව සඳහන් කරන්න කැමැතියි.